කෙලින් වෙනවද නැද්ද කියලා බලන්නේ මේ රැලියෙන් තමයි. හදවත් වල බටර ගාලා, හිරිවට්ටන බැලුන් දාලා, බෙලිකටු මල් හොලවලා 100ගේ ගෝලයක් වෙන්නේ නැති 100ත් කෝටි ගණන් වලින් චීස් කෑවා, කෝටි ගණන් වලින් කජු කෑවා, කෝටි ගණන් වලින් කෝපි බිව්වා. Madhua memes. ජීවිතේ සමනල වයසේ හදවත් වල බටර ගාලා, හිරිවට්ටන බැලුන් දාලා, බෙලිකටු මල් හොලවලා අයවැයක් ගෙනාවා. 2004 අප්‍රේල් 9 දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැත් වූ නාමල් රාජපක්ෂ මහතාගේ ජන්මදිනය නිමිත්තෙන් පිරිත් දේශන සහ කාල්ටන් පෙර පාසලේ අවුරුද්දේ රුපියල් 6,60,000යි. මේ රටේ අවුමාළු කෑවට රටේ ජනතාවනේ වහපන් කට. මේ අයවැය හැදුවේ සමහරුන්ට අනුව මොන්ටිසෝරි ළමයි. හැබැයි මීට කලින් තිබිච්ච අයවැය හැදුවේ ඔක්කොම බොහොම දැනුගත් උපාධිධාරී මහත්තුරු. කවුද? හරියට කපුටාස්කෝපුස් වගේ අය. ඊට පස්සේ මහ බැංකු රොබර්ට්ස් ඇන් ෆුට්නෝට් බ්‍රදර්ස් වගේ උගත් මහත්තුරු. Emotional damage. රාජයෝග බලන්න දේශපාලකයෝ රසක් ඉන්දියාවට ගේන්න. මම කියන්නේ මේ එහෙයන් එච්චර යන්න ඕනේ නැහැ. නේ සාමාන්‍ය ජනතාව තුළ තියෙන ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවද? ඇත්තටම ආණ්ඩුවේ වැරදි මොනවද? ඒ වැරදි වෙනුවෙන් කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් චෝදනාවලට බහේ හැංගිලා ඉන්නවද? අන්න ඒ වගේ දේවල් අඩු වැඩි වශයෙන් සලකලා බලලා ඒ වගේ දේවල් උත්තර හොයාගත්තොත් රාජ්‍යෝග ලංකාවෙන් හොයාගන්න පුළුවන්. නේ ඕකට සල්ලි දීදී ඉන්දියාවේ අර මේ තැන් වල යන්න ඕනද මමානේ? ලංකාවේ මිනිස්සු අතරට කියලා ලංකාවේ දේශපාලනය කරන රාජ්‍යෝග ගොඩදා ගන්න පුළුවන් ඉතින්. අන්තුමා කියනවා අසාධාරණයට ලක් වෙලා තියෙනවා නම් මේ ආණ්ඩුවේ එක එන්න සහ අපි ළඟට එනවා. අසාධාරණේ යාට පෙන්වන්න බෑලුනේ. එයා දැන් කවුද බොයි වෙලා? කවුද හැත් එක යන්නේ? හැමෝම ඇහුවොත් කියන අපි එන්නේ නැහැ. මං හිතන්නේ ඉතින් මේ කියන කයිවාරු ටික අහන් හිටපුවාම වෙන විනෝද සමයක් බලන්න ඕනේ. ඒක තමයි කෙටියෙන් දෙන්න උත්තරේ විනෝද සමය බල බල ඉන්නවා. නයිස්. මේ දෙකොල්ල අවුරුදු 76ක් ආණ්ඩු කරේ කොහොමද? එක් කට්ටියක් ඇවිල්ලා කියනවා කොළ පාට කට්ටිය නිල් පාට කට්ටියට ගහනවා. නිල් පාට කට්ටිය කොළ පාට කට්ටියට ගහනවා. ඒක කිව්වොත් මෙන්න මෙහෙම. උන් හොරු කියා අල්ලපු හොරෙක් නැත. මුන් හොරු කියා දුන් දඬුවමක් නැත. උන් මුන් එකතු වී කාදමු රටක් ඇත. ඒ රට ඇතුලේ බත් කන හරක් ආයෙත් ඇත්තේ නැත. Oh my god! කරු තරුණ මන්ත්‍රීතුමා දැන් මේමයි 2019 ඉඳලා අපි උත්සාහයක් ගත්තා. අපි උත්සාහයක් ගත්තා. හැබැයි ඔබතුමාලා උත්සාහ ගන්නෙ නැහැ. ඔබතුමාලා ඒ වැල් පාලමේ යනවා. ඒකයි ප්‍රශ්නේ. අන්න ඒකයි මම මේ කියන්නේ. එතුමලා උත්සාහ ගත්තා. අපි හිතන උත්සාහ ගත්තා කියලා. හැබැයි උත්සාහයේ ප්‍රතිඵලය මොකද්ද? උත්සාහයේ ප්‍රතිඵලය 114 තිබුණ දුප්පත්කම 125ට ගියපු එක. රට බංකොලොත් වෙච්ච එක. ළමා මන්ද පෝෂණයෙන් ආසියාවේ දෙවෙනි තැනට ලංකාව ආපු එක. ඉතින් මේ වගේ දේවල් කරන්න එච්චර උත්සාහ කරලා කරන්න ඕන දේවල් කියලා අපි නම් දන්නේ නැහැ. සාමාන්‍ය මේ වගේ දේවල් නොකර ඉන්න තමයි උත්සාහ කරන්නේ. ආණ්ඩුව ඇදට යන්නේ ආණ්ඩුව කෙලින් වෙනවද නැද්ද කියලා බලන්නේ මේ රැලියෙන් තමයි. එකතු කරන බදු මුදල් වලින් ඒ රුපියල් 200 දෙනවා නම් ඒක බදු ගෙවන ජනතාවට කරන හානියක්. සජිත් ප්‍රේමදාස මහත්මයා අපි කොන්දේසි විරහිත වතුකම්කරුවන්ට පඩි වැඩි කිරීමට එකඟයි. සතුටුයි. ප්‍රීති. මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් පෞද්ගලික අංශයේ වැඩ කරන අයගේ වැඩු පැටි කරන්න යොදා ගන්නවා. අපි අහනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් අහනවා මේකද ඔයාගේ ස්ථාවරේ? විපක්ෂයේ ස්ථාවරේ විපක්ෂ නායකතුමා කොන්ද ගෙලින් තියාගෙන කියන්න. වැඩි කිරීම පිළිබඳව අපේ කිසිම විරෝධතාවයක් නැහැ. ඒකට කැමති වඩාත් කැමති මේ වැඩි කිරීමේ 400 වතු සමාගම් හරහාම ක්‍රියාත්මක වෙනවා. ඒ කෙසේ වෙතත් ඒ වැඩි කිරීම පිළිබඳව කිසිසේත්ම ගැටලුවක් නැහැ.
ඔබතුමාලගේ අමුතු න්‍යාය පත්‍රයන් තියෙන. වතු කම්කරුවගේ පඩිය වැඩි කරන ආණ්ඩුවෙන් ගෙවනවා ව්‍යාපාරිකයට. අඩු ආදායම් ලබන හැම පුද්ගලයෙක්ගේම ටැක්ස් එකක් ගහනවා. ඒකතු කරන මුදල් ව්‍යාපාරිකයට දෙනවා තමන්ගේ වත්තේ වැඩ කරන යට පඩි ගෙවන්න. ඒතකොට දැන් මේ රටේ බහුතරයක් ඉන්නේ කුඩා තේ වතු හිමියන්ට මොකද වෙන්නේ? වතු කම්කරුවගේ පඩිය වැඩි කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න. අපි කිසි තැනක කිසි විටක වතුකම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම හෝ මේ රටේ පෞද්ගලික අංශයේ වැටුප වැඩි කිරීමට විරුද්ධ නැහැ. සභානායක බිමල්ගෙන් මැති සභේදී හෙළිදරව්වක් හිටපු කතානායකලා බංගලාවට චීස් කිලෝ ගණන් ගෙනහිල්ලා මැති සභා ලේකම්ලා රොටසවාරි යනවා වැඩි සමහරු අයියලගේ දානක් දීලා මේ කිලෝ ගණන් කෑම කියන්නේ සමහරට ඒ කතානායකතුමා අපේ සීයාගේ ගෝලයක් වෙන්නේ නැති සීයත් කෝටි ගණන් වලින් චීස් කෑව කෝටි ගණන් වලින් කජු කෑව කෝටි ගණන් වලින් කෝපි බිව්වා කෙසේ වෙතත් තුන් වේලටම චීස් පින දිබත් කන්න නැති කතානායකතුමෙක් වෙන්නද කමන්නේ ඒ කතානායකතුමත් මේ යන සයිස් එක අනුව දමනිත් එක්ක චෙක් කරගෙන හිටියට පාඩුවක් වෙන්නේ කොයි වෙලාවෙ බස් එක ඇවිල්ලා නතර කරයිද කියලා කියන්න බෑ